හෙල කොහොමද හැමෝටම කොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරුණා මම හිතුවා ඩුබයි ප්‍රේම් එක ගැන වීඩියෝ එකක් කරන්න. එතකොට ඩුබයි ප්‍රේම් එකට යන්න කලින් අපිට බස් ස්ටේෂන් එකට යන්න ඕනේ. අපි එතකොට බස් ස්ටේෂන් එකට ගිහිල්ලා එතන ඉඳන් මෙට්‍රෝ ස්ටේෂන් එක හැටි බලමු. අපි දැන් ඉන්නේ මොයිලා කියන සිටි එකේ. එතකොට බස් ස්ටේෂන් එක මෙතන මෙස්ට්‍රෝ ස්ටේෂන් එකට යන බස් එකට නගින්න ඕනේ. පිටිපස්සේ එතන ඉඳන් මෙස්ට්‍රෝ ස්ටේෂන් එකට යන්න ඕනේ. දැන් අපි ඉන්නේ මැක්ස් කියන මෙස්ට්‍රෝ ස්ටේෂන් එකේ. අපිට මෙතන ඉඳන් ඩුබයි ප්‍රේම් එකට යන්න වෙනවා කිලෝමීටර 2ක්. මම දෙයක් ගන්නක් යන්න තියෙනවා. පුළුවන් නම් සමහර අයට මෙතනින් ටැක්සි එක යන්න පුළුවන්. ටැක්සි එකත් දිරාම් 40ක් වගේ යනවා. දැන් අපි මේ ඉන්නේ ඩුබයි ප්‍රේම් එකට ඇතුල් වෙන තැන. මෙතනදී අපිට ඩිරාම් 50ක ටිකට් එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඩුබයි ප්‍රේම් එක ඕපනින් ටයිම් එක වෙන්නේ උදේ 9ත් සවස 9ත් අතර. ඩුබයි වලට දෙසැම්බර් සිට අප්‍රියල් වන වගේ කාලවෙනදී තමයි සාමාන්‍ය රස්නේ අඩු කාලයක් තියෙන්නේ. ඉතින් මේ කාලෙදී සංචාරකයන් බොහෝ දෙනා මේක නරඹන්න එනවා.
දැන් මම මේ ඉන්න ඩුබයි ප්‍රේම් එකේ උඩම view point එකේ. එතකොට මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ උස මීටර් 150ක්ද පළල මීටර් 95කින්ද නිර්මාණය කරලා තියෙනවා. මේක උඩට අපිට ගියාට පස්සේ දකුණු අත පැත්තෙන් ඩුබයි වල නව නගරයේද වම් අත පැත්තෙන් ඩුබයි වල පරණ නගරයේද අපිට උඩදී බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනටන ගොඩක් දේට ආස දෙයක් තමයි මෙන්න මේ පිනිවිද පෙන්න වීදුරුව මත ඇවිදින එක. එක ලොකු අත්දැකීමක් කෙනවා. එකන සාමාන්‍යයෙන් අපිට උඩ ඉඳං පහල කෝවිදිද පේන්න කියලා මෙන්න ගලාස් එක උඩ අපිට ඇවිදිනකොට විශේෂ අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. සන්සෙට් එක වෙලාවට ඔයාලා ඩුබයි ප්‍රේම් එක උඩට එන්න පුළුවන් වුණොත් ටවුන් ටවුන් වල තියෙන බිල්ඩින් බර්ජ් ඛලීෆා මේ අතරින් ලස්සනට ඉර බැහැගෙන යන දර්ශනයක් බලා ගන්නත් පුළුවන්. ඩුබයි ප්‍රේමෙන් එලියට යනකොට ඩුබයි වල ෆියුචර් එක ගැන කෙටි වීඩියෝ එකක් අපිට මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා. එතකොට එතනදී මේගොල්ලෝ ඩුබයි වල කොහොමද අනාගතයේ ඒගොල්ලන්ගේ හෙල්ත් කෙයාර් එක ගැන, එතකොට ඒගොල්ලන්ගේ තාක්ෂණය මේ වගේ පොඩි අදහසක් අපිට මේ වීඩියෝ වලින් බලාගන්න පුළුවන් වෙනවා. ඩුබයි ප්‍රේම් එක ගැන විස්තර ගත්තොත් ඉතින් මේ දේවල් තමා තියෙන්නේ. අපි ඩුබයි ප්‍රේම් එකේ බ්ලොග් එක අද මෙතනින් ඉවර කරනවා. අපි අලුත් බ්ලොග් එකකින් නැවත හමු වෙමු.